අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ අදත් මම ඔයාලට අරගෙන ආවේ මේ ගෘහ සේවිකාවන්ට මැද පෙරදිග රටවල් වල ඉන්න ගෘහ සේවිකාවන්ට වැදගත් පණිවිඩයක්. ඉතින් ඔයාලට දන්නවා මේට දින කිහිපයකට පෙර වීඩියෝ එකක් ෂෙයා වුණා සේවිකාවක් ආබාධිත දරුවෙකුට පහර දෙන වීඩියෝවක්. ඉතින් මේ වීඩියෝ මුල් කොටගෙන ගොඩක් අය විවිධාකාර විදිහට කතා කරා YouTube වල TikTok වල ඔයාලා ගොඩක් දුරට ඒව දැකලා ඇති. ඉතින් මාත් ඒ වීඩියෝ එක පළ කරා. ඒක පළ කරන්න හේතුව තමයි මේ විදිහට වැරදි කරන්න එපා. අනිත් අයටත් මේක බලපානවා කියලා. ඒ වීඩියෝ එක දාලා ඔයාලට ඊට අදාළ උපදෙසුත් අපි ලබා දීලා තියෙනවා. ඒක TikTok වල ඒ වගේම YouTube වල ඔයාලට දකින්න ලැබිලා ඇති. ඉතින් අද මම ඔයාලට කියන්නට ආවේ සහෝදරියක් මීට දින කිහිපයකට පෙර කියන දවස් 3කට පෙර වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ සිදුවීමට පස්සේ වීඩියෝ එකක් දාලා තියෙනවා මේ ඒජන්සියට දොස් කියලා. හරිය. දැන් ඒජන්සියට ඉස්සර ඉඳලම දොස් කියන කතාව නිසාම තමයි ඒ ඒජන්සියෙන් මෙන්න මේ වීඩියෝ එක එළියට දැම්මේ. ඔයාලා හැමදාම ඒජන්සි වලටම ඇඟිල්ල දික් කරන්න එපා. බලන්න සේවිකාව කරන දේවල්. මේවා ගැන ඔයාලා හිතලා බලන්න ඕන මේ සේවිකාව මෙච්චර ලොකු වැරද්දක් කරලත් මම තමයි ගිහිල්ලා එයාව බේරගෙන ආවේ කියලා. එතනට ගිහිල්ලා. ඉතින් එහෙම වීඩියෝ එකක් පළ කරලා තිබ්බා. ඉතින් ඒක මුල් කොටගෙන ගොඩාක් අය විවිධ විදිහට කතා කරා. ඉතින් සහෝදරියක් ඒ ගැන වීඩියෝ දාලා තියෙනවා. ඒකේ සහ මුලින්ම අනිත් පැත්තට. ඒ කියන්නේ මෙයා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ සේවිකාව ඒ වීඩියෝ කරන කෙනා තමයි මේ ඒජන්සියෙන් ආපු කෙනා. එයා හොරාට වීඩියෝ අරගෙන මෙයාට හොරාට දුන්නලු. මෙයා ඒක සමාජගත කරාලු. අර සේවිකාව එක වෙනත් ඒජන්සියෙන් ආපු නිසා තමයි ඔයා මෙන්න මේ දේ කරේ කියලා. මේක ලොකු අසාධාරණයක් ඔය කරේ. ඔයාගේ ඒජන්සියෙන් ආපු කෙනා නම් ඔයා එහෙම වීඩියෝ එක දාලා ඔයා එහෙම කිව්වට කමක් නැහැ. ඒ කියන්නේ ඒජන්සිය වගකීමක් තියෙනවා මේ විදිහට කරන්න එපා කියලා සමාජයට දැනුවත් කරන එක ඒජන්සියට තියෙන වගකීමක්. ඉතින් මෙයා ඒක පිළිගන්නවා. ඉතින් මෙයාට පැටළුනේ කොතනද? එයා ඒ සහෝදරිය ඔය දරුවට ගහපු කෙනා ඒජන්සියෙන් ආපු බවත් මෙයා දන්නේ මේ වීඩියෝ කරේ කවුද කියලාවත් මෙයාට නොදැනුවත්ව තමයි මේ වීඩියෝ එක පළ කරන්නේ. ඊට පස්සේ මම මෙයාට කමෙන්ට් කරා එහෙම නෙවෙයි මේ සිද්ධිය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. ඉතින් මෙයා ඒක පිළිගන්න බැරිව පොඩි වැරද්ද පිළිගන්නේ නැතුව දිගටම කතා කරගෙන යනවා කමෙන්ට් එකකින්. ඉතින් අවසානයේදී අහන ප්‍රශ්නේ ඔයාලා අනිවාර්යෙන් අහන්න ඕන මොකද්ද කියලා. ඉතින් මේ සහෝදරියගේ වීඩියෝ එක පොඩ්ඩක් ඔයාලා බලලා ඉන්න. යාළුවනේ ඒ නන්දනී ඒජන්සිය කෙනා මම ෆලෝ කරලා නැහැ මට එයාව මෙන් වෙන්නේ. ඔයාලා පුළුවන් නම් එයාව මෙන් කරන්න මේ වීඩියෝ එකට මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලා ඒ වීඩියෝ ෂෙයා කරන්න එපා. ඒ වීඩියෝ එක හැමෝම ෂෙයා කරලා ඔයාලට තේරෙන්නේ නැද්ද මේකෙන් අපිට වෙන අසාධාරණේ අපිට වෙන පීඩනේ. ඔයාලා ෂෙයා කරන්න එපා මේ වීඩියෝ එක. මෙන්න මේ මන් දාන එක ෂෙයා කරන්න පුළුවන් නම් ඒ නන්දනී කෙනෙක් කෙනා දකින්නකම් මට එයාව මෙන් වෙන්නේ නැහැ. මං එයාගෙන් අහන්නේ ඒ ගියේ වැඩකාරයෝ දෙන්නම ඔයාගේ ඒජන්සියෙන් නම් ඔයා මේක සෝෂල් මීඩියා දානවද? ඔයා මෙහෙම කරන්නේ නේද? එක්ක මේ වීඩියෝ කරපු කෙනා ඔයාගේ ඒජන්සියේ අනිත් එක්කෙනා වෙන ඒජන්සියක. ඔයා බොරදියේ මාළු පානලා හැත් වෙන්න එපා. ඔයා මේ වීඩියෝ එක දාන්න කලින් 10 පාරක් හිතන්න තිබ්බා අපි ගැන. අහිංසක හවුස්මේට්ලා ගැන. මේකෙන් පහර වදින්නේ අපි ඔක්කොටම. ඔයා කරුණාකරලා දැන්වත් ඔය වීඩියෝ කයින් කරගන්න. මෙතනින් එහාට මේ වීඩියෝ එක දකින කිසිම ගෑණියෙක් දෙන්නේ නැහැ වැඩකාරයට ෆෝන් එකක්. අපිට ෆෝන් එකක් ඕනේ අපේ දරුවන්ට. හරි. දැන් ඔයාලට මෙන්න මේ වීඩියෝ කොටස තුලින් ඔයාලට තේරලා ඇති මෙයාලගේ ප්‍රශ්න මොකක්ද කියලා. දැන් මෙයා කියනවා ඒජන්සියට මේ ආපු කෙනා මේ වීඩියෝ කරපු කෙනා ඔයාගෙන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අර කෙනා ඇවිල්ලා වෙන ඒජන්සියෙන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දාම ඔයා මේක දාන්න ඔයා බොරදියේ මාළු බානවා කියලා. ඒ කියන්නේ මේක දාලා ප්‍රොමෝට් වෙන්න හදනවා කියලා කතාවක් තමයි මෙයා කියන්නේ. ඉතින් මෙයාට දන්නේ නැහැ ඒ ඒජන්සියෙන් ආපු කෙනාම තමයි මේ වැරද්ද කරන්නේ. ඉතින් ඒජන්සියම තමයි ගිහිල්ලා බේරගෙන ආවේ. ඒ කිසිම දෙයක් මෙයාට දන්නේ නැහැ. ඉතින් දන්නේ නැතුව තමයි මේක කතා කරන්නේ. දැන් මෙතනදී මෙයාලා කියන්නේ මේ ගොඩාක් දුරට මේ වීඩියෝ එක මෙයාලට ගොඩාක්ම ප්‍රශ්නයක් වුණේ මෙයාලට ෆෝන් පාවිච්චි කරන්න බැරි වෙයි කියලා. අන්න ඒක තමයි මෙයාලට තියෙන එකම ප්‍රශ්නේ. ෆෝන් පාවිච්චි කරන්න හැම ගෙදරකම දෙනවා. ඒක ඇග්‍රීමන්ට් එකේ තියෙනවා. අපි ඉස්සරත් ඔයාලට ඒක ගැන දැනුවත් කරා. එම්බසියෙන් අපිට ලබා දෙන ඇග්‍රීමන්ට් එකේ පවා තියෙනවා මෙයාලට ෆෝන් පාවිච්චි කරන්න දෙන්න කියලා. ඒ වගේම තමයි ෆෝන් පාවිච්චි කරන ගෘහ සේවිකාවන්ටත් නීති රීති තියෙනවා. ඔයාලා ඒ අවස්ථාව නැති කරගන්න එපා කියලා අපි කලින්ම ඔයාලට කිව්වා. ඔයාලා රාජකාරී කරන අතරතුර ෆෝන් පාවිච්චි කරලා එයාලගේ ගෙවල් වල තියෙන දේවල් වීඩියෝ කරලා සමාජගත කරලා නැත්තම් වැරදි කරලා ඒ ෆෝන් තුලින් ඔයා කරන වැරදි නිසා ඔයාලට ෆෝන් පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ඔයාලා උදා කරගන්න එපා කියලා කලින්ම අපි ඔයාලව දැනුවත් කරා. ඉතින් මේකෙන් වෙන්නේ ওই ටිකම තමයි. හරි. දැන් මෙයාලා කියනවා මේ වීඩියෝ එක ෂෙයා කරපු නිසා එයාලට ඒ අවස්ථාව නැති වෙනවා කියලා. ඒ කියන්නේ ෆෝන් පාවිච්චි කරන්න නැති වෙනවා කියලා. අපි අදටත් කියන්නේ ඔයාලා රාජකාරී කරන වෙලාවල ෆෝන් පාවිච්චි කරගෙන මේ සහෝදරිය වීඩියෝ එකේ අපිට හොඳටම පැහැදිලිව පේනවා හෙඩ්සෙට් දෙකම කනේ ගහගෙන කවුරු එක්ක හරි කතා කරගෙන ඉන්නවා. දැන් මෙයා සමා වෙන්න මෙයා ඇවිල්ලා බාධා කරනවා. කකුල් කොට කොට හිටියේ දැන් උඩටත් එන්න පටන් අරගෙන පියාඹන ඒ උනට යන්නේ නැහැ. මං ගාම තමයි ඉන්නේ. ඉතින් මේ යනකොට
ඉතින් මේ සහෝදරයෙක් කියන්නේ එයා පවුලේ අයත් එක්ක කතා කරගෙන හිටියා කියලා තමයි අර තට්ටේ YouTube එකේ මෙයා කියලා තිබ්බේ. ඉතින් මෙයා ෆෝන් එකේ තමයි හිටියේ ඒ ආබාධිත දරුවෝ බලා ගන්න අවස්ථාවලදී. ඉතින් කොච්චර බරපතල දෙයක්ද කියලා කිව්වොත් නිකන් ළමයෙක් බලනවට වඩා ආබාධිත ළමයා ගැන මෙයාලා ගොඩාක් උනන්දුවක් දක්වන්න ඕන. එයි කිව්වොත් මම ඔයාලට එක උදාහරණයක් කියන්නම්. අපේ ගෙදරත් ඒ වගේ දරුවෙක් ඉන්නවා. අවුරුදු 10ක පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. එයාටත් මේ විදිහටම ආබාධිතයි. ඒ වුණාට එක තැන නෙවෙයි ඉන්නේ. ඇවිදින්න පුළුවන්. කකුල පාදයේ යට තියන්න බෑ. මෙහෙම ඇඟිලි වලින් තමයි ඇවිදින්නේ. ඉතින් බාබා මට කියපු කතාව තමයි මෙයා ගැන නිතරම රජේ අවධානයෙන් තමයිලු ඉන්නේ. මේ ළමයට පොඩි මොන දෙයක් හරි වුණොත් මෙයාලා සාමාන්‍ය ළමයෙකුට වෙන විදිහට නෙවෙයි. මෙයාලා වක් කියන්න ඕන රජයට. ඒ සියලුම වගකීම රජය අරගෙන රජයෙන් තමයිලු සියලුම දේම බලන්නේ. ඒ ළමයා පිළිබඳව සියලුම දේ රජයෙන් තමයි බලන්නේ. ඒ හින්දා මෙයාලා ලොකු අවධානමක් ගන්න ඕනේ ඒ ළමයා ගැන කියලා. ඉතින් ළමයට මොන හරි වුණොත් මෙයාලට ලොකුම බලපෑමක් ඇති වෙනවා මේ රජයෙන්. ඉතින් ඒ අයටම එහෙමනම් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාලගේ අතින් මොන හරි වුණොත් මේ බාබලාට මොකද්ද වෙන්නේ කියලා. එයාලා රජයට වක් කියන්න ඕනේ. ඒ හින්දා ඔයාලා කරන වැරදි ලොකු වැරද්දක් විදිහට තමයි මෙයාලා බලන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලා රාජකාරී කරන අවස්ථාවලදී ෆෝන් එක අතට ගන්න එපා. ඔයාලට මෙහෙ පඩි දෙන්නේ මාස අන්තිමේදී පඩි දෙන්න ඔයා කරන ඒ වැඩේට. ඔයා පැත්තක ළමයා තියලා ඔයා ෆෝන් එකේ ඉන්නවා නම් ඉතින් ඔයා රාජකාරියක් නෙවෙයිනේ කරන්නේ. රස්සාවක් නෙවෙයිනේ කරන්නේ. ඉතින් රස්සාව කරලා එපා අපි පඩියක් ගන්න ඕන. අන්න ඒ හින්දා තමයි මේ නීති තියෙන්නේ. දැන් බලන්න ඩ්‍රයිවර්ලාට. දැන් ඩ්‍රයිවර්ලාගේ රාජකාරිය ඇවිල්ලා ඩ්‍රයිව් කරන එක. වාහන පදින එක. ඉතින් වාහන පදින අතරතුර ෆෝන් එක පාවිච්චි කරා නම් අපිට දඩාය කරන්නේ නැද්ද? අන්න ඒ වගේ තමයි මේකත්. දැන් අපි ෆෝන් පාවිච්චි කරලා ගියා නම් අපිට ඉස්සර වගේ නෙවෙයි දැන් ලොකු දඩ ගහන්නේ. දිනාර 75ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් 75000ක් අපිට දඩ ගහනවා ෆෝන් පාවිච්චි කරන් හිටියනම්. ඔයාලට මේ විදිහට නීතියක් ආවම හොඳ නැද්ද මං අහන්නේ? ඔයාලට මේ නීතිය එන්න ඕන. රාජකාරී කරන අවස්ථාවලදී ෆෝන් පාවිච්චි කරොත් ඔයාලට ෆෝන් එක අහිමි වෙන්න ඕන මම නම් කියන්නේ. ඒ හින්දා ඔයාලගේ විවේක වෙලාවලට ඔයාලා ෆෝන් පාවිච්චි කරන්න. මම ඒක කියන්න හේතුව මෙන්න මේ වීඩියෝ එකම තමයි. මේක නිසාම තමයි ඔයාලම නිසාම තමයි ඔයාලා මේක අහිමි කරගන්නේ. අපි නෙවෙයි. මේ වීඩියෝ එක පළ වුණා කියලා ඔයාලා රිද්දව ගන්න එපා. මේ පළ වුණ නිසාම තමයි අපිට ෆෝන් අහිමි වෙන්නේ කියලා. පළ වුණ නිසා නෙවෙයි මේ වගේ ක්‍රියාකාරකම් ඔයාලා කරන නිසා කියලා ඔයාලා හොඳට තේරුම් අරගන්න. ඉතින් මේ සහෝදරිය පිළිගන්නේ නැහැ. මෙයාගේ වැරද්ද පොඩි වැරද්දක එයා පටලවාගෙන වීඩියෝ දාලා තියෙන. මෙයා ඒක පිළිගන්න සූදානම් නැහැ. බලන්නකෝ මේ කමෙන්ට් එක කොහොමද කියලා. ඒ කමෙන්ට් එකේ මම මෙයාට පැහැදිලි කිරීමක් කරනවා මේ කමෙන්ට් එකේ මෙන්න මෙහෙම. දැන් මෙතන බලන්න මම මෙයාට කමෙන්ට් කරේ ඒ වීඩියෝ කරලා තියෙන්නේ පිලිපීනි කෙනෙක්. ඔය ළමයට ගහපු සේවිකාව ගෙනල්ලා තියෙන්නේ නන්දනී ඒජන්සියම තමයි. එයාගේ TikTok එකේ සම්පූර්ණ විස්තර එයා දාලා තියෙනවා කියලා. ඒ කියන්නේ නන්දනී ඒ සියලුම විස්තර දාලා තියෙනවා. ඉතින් මෙයා කියන්නේ මේ වීඩියෝ කරපු කෙනා නන්දනීගෙන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගහපු කෙනා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දානේ දැම්මේ කියලා. දැන් මෙයා පටලවාගෙන තමයි වීඩියෝ දාලා තියෙන්නේ. ඒක මං හරිගස් කරලා තමයි මේ වීඩියෝ එක මෙයාට පැහැදිලි කරලා දෙන්න මේ කමෙන්ට් එකෙන්. මෙයා කොමෙන්ට් එක පිළිගන්න සූදානම් නැහැ. මෙයා මට මේ රිප්ලයි කරලා තියෙන්නේ ඒ සහෝදරිය කියපුවා දන්නවා අපි. ඔයා තව ටිකක් හොයලා බලන්න කියලා මට කියනවා. දැන් ඒ සහෝදරිය කියපු කතාවත් මම දන්නවා. නන්දනී කියපු කතාවත් මම දන්න නිසා තමයි මෙයාට කොමෙන්ට් කරේ. මෙයා පටලවගෙන තියෙන්නේ ඒකේ. ඉතින් ඊට පස්සේ මම මෙයාගෙන් අහනවා එහෙනම් මම මුලින් කියපු ටික වැරදිද? ඒ කියන්නේ වීඩියෝ කරේ පිලිපීනේ ඒ ගහපු කෙනා ඇවිල්ලා නන්දනීගෙන් ආව කියලා මං දාපු කමෙන්ට් එක වැරදිද කියලා. මෙයා ඔව්ලු. ඒක වැරදිලු. මං එතකොට කිව්වා මොකද්ද වැරදි කියලා කිව්වනම් කියලා මං කමෙන්ට් කරා. ඊට පස්සේ මෙයා කියනවා තට්ටය කියලා YouTube channel එකේ බලන්න කියලා. මං මෙයා කියන කලින් මං කොහොම බලලා තමයි තියෙන්නේ. මං ඊට පස්සේ මෙයාට රිප්ලයි කරා ඒකෙත් මං කියපු ටිකම තමයි ඒ සහෝදරියත් කියන්නේ. වීඩියෝ කරේ පිලිපීනි කෙනෙක් ඔය ළමයට ගැහුවේ නන්දනීගෙන් ආපු සේවිකාවක්. එයාව නන්දනීමයි ඒ ගෙදරට ගිහිල්ලා ගත්තේ. ඒ සම්පූර්ණ කතාව නන්දනී පවා දාලා තියෙනවා එයාගේ TikTok එකේ. ඔය ටික තමයි මගේ මුල්ම කොමෙන්ට් එකේ මං කිව්වේ. ඉතින් අර මුල්ම කොමෙන්ට් එක මෙයා පිළිගන්න සූදානම් නැහැ. මුරණ්ඩුකම. ඒක පිළිගත්තා නම් හරිනේ. ඔව් මට තමයි වැරදුනේ. වීඩියෝ කරේ පිලිපීනි තමයි. මේ දැන් එතකොට මෙයාට පුළුවන් නේ ඒක නිවැරදි කරගන්න පුළුවන් නේ. එයා කලින් දන්නේ නැති දෙයක් මං එයාට කොමෙන්ට් එකකින් දැනුවත් කරනවා. එතකොට එයා ඒක පිළිගන්න ඕන. ඔව් වීඩියෝ කරේ පිලිපීනි තමයි මේ ගහපු කෙනා ඇවිල්ලා නන්දනීගෙන් ආපු කෙනෙක් කියලා. එහෙම පිළිගන්න සූදානම් නැති නිසාමනේ මේ දිගටම මෙයා කොමෙන්ට් කරන්නේ. දැන් ඊට පස්සේ මෙයා බලන්න මෙයා කියන තියෙනවා ඔයා මගේ ලයිව් එකට ආවද අද ඇවිත් නන්දනී කිව්වේ හාත්පසින්ම වෙනස් කතාවක් කියලා. දැන් මෙයා ලයිව් ගියාලු ලයිව් එකට නන්දනී ඇවිල්ලා වෙන කතාවක් කිව්වලු කියලා. ඊට පස්සේ මං කිව්වා හැබැයි පෙරේද නන්දනී සහ ඒ සේවිකාව දෙන්නම කිව්වේ නම් එකම කතාව. එයාලා එකම කතාව තමයි දෙන්නම කියන්නේ. එතන පැටලෙවිල්ලක් නැහැ. පැටලුනේ මෙයාට තමයි. හරිද? ඊට පස්සේ මෙයා කියනවා ඒක දන්නේ නැහැ. ඒක එයා දන්නේ නැහැලු. නන්දනී මගේ ලයිව් එකට ඇවිත් කිව්වේ වෙන කතාවක්. ඔයා නන්දනීගේ කවුද කියලා දැන් මගෙන් අහනවා.
දැන් මෙයා අහන ප්‍රශ්න බලන්න ඔය නන්දිනිගේ කවුද මේ ගැන කතා කරන්නේ. දැන් මම එයාගෙන් අහන්න ඕනේ එතකොට ඔයා කවුද ඒ ගැන කතා කරන්නේ. නන්දිනීටයි අර සේවිකාවටයි යාලා දෙන්න අතර සම්බන්ධකමක් තියෙනවා. ඒ නන්දිනිගෙන් ආපු සේවිකාවක්. දැන් අපිට සමාජ මාධ්‍ය ක්‍රියාකාරයක් හැටියට අපිට පුළුවන් මේක සමාජගත කරලා සමාජයට මේ පණිවිඩයක් ලබා දෙන්න අපිට පුළුවන්. අපි දිගින් දිගට මේව කරන අය. දැන් ඔයාත් ඒකනේ කරන්නේ. ඒ විදිහටම මම මේ කරන්නේ. ඔයා සමාජ මාධ්‍යයට ඇවිල්ලා ඔයා ඔයාගේ ෆලෝවර්ස්ලාට පණිවිඩයක් දෙනවා. ඔයාගේ ෆලෝවර්ස් මාත් ෆලෝවර්ස්. එතකොට ඔයා පණිවිඩයක් දෙනවා අපිට. මෙන්න මෙහෙම දෙයක් කියලා ඔයා පටලවාගෙන කියන්නේ. ඒක නිවැරදි කරලා තමයි මම කොමන්ට් කරන්නේ. දැන් නිවැරදි කරන්න ආවම ඔයා එයාගේ කවුද කියලා මගෙන් අහනවා. දැන් මං ඔයාගෙන් අහනවා. එතකොට ඔයා එයාලගේ කවුද? ඔයත් කවුරුත් නෙවෙයිනේ. ඒ වගේම තමයි මාත්. හරිද? ඊට පස්සේ මම එයාට කිව්වා මම නන්දනිගේ කවුරුත්ම නෙවෙයි. ඒ දරුවට ගහපු කෙනාගේ කවුරුත්ම නෙවෙයි. ඔයා වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. මම මෙතන කොමන්ට් කරන්න ප්‍රධානම හේතුව ඔයාගේ මේ වීඩියෝවේ ඔය ළමයට පහර දීපු කෙනා පිළිබඳවත් වීඩියෝ කරපු කෙනා පිළිබඳවත් දැනුමක් නැතිවයි කතා කරලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඒ වීඩියෝ කරපු කෙනා පිලිපීනි කෙනෙක් සහ දරුවට ගහපු කෙනා නන්දිනී හරහා ආපු කෙනෙක් කියලා. ඒත් ඔයා මගේ ප්‍රකාශ වැරදි කිව්වා. නමුත් මම දැනුත් කියන්නේ ඒ සහෝදරියයි නන්දනී කියන්නේ එකම කතාවක් කියලයි. පටලවා ගත්තේ ඔබයි කියලා තමයි මම එයාට රිප්ලයි කරලා තියෙන්නේ. ඊට පස්සේ එයා තවම ඒකට රිප්ලයි කරේ නැහැ. මුරණ්ඩුකම වෙන මොකුත් නෙවෙයි. අර පළවෙනි වැරද වීඩියෝ එකේ මෙයා පටලවාගෙන වීඩියෝ එකක් දානවා. මම පළවෙනි කමෙන්ට් එකේ ඒක හදලා දෙනවා. නෑ එහෙම නෙවෙයි. පිලිපීනි කෙනෙක් තමයි වීඩියෝ කරලා තියෙන්නේ. අර ආපු කෙනා ඇවිල්ලා ගහපු කෙනා ඇවිල්ලා නන්දනිගෙන් ආපු කෙනෙක් පිළිගත්තා නම් ඉවරයිනේ. ඇයි මෙයාලට මෙච්චර ඒක පිළිගන්න බැරිකම මං අහන්නේ. TikTok වල ගොඩාක් අය මෙහෙම තමයි TikTok වල වලියන්නේත්. එක එකාට එන කොටා ගන්නෙත් මෙන්න මේ නිසා. පොඩි වැරද්දක්වත් පිළිගන්න සූදානම් නැතිකම. ඉතින් ඒක තමයි මෙතනත් වෙන්නේ. ඉතින් ඔයාම කියනවා මෙයා ඔයාගේ අතට අහු වුණොත් ඔයා වීඩියෝ කරලා එයාට හොඳටම ගහනවා කියලා. ඒ දේ තමයි ඒජන්සියෙන් කරේ. ඒජන්සියෙන් ගිහිල්ලා ගහලා ඇදගෙන ආවේ. නැත්තම් ඒජන්සියෙන් ගිහිල්ලා ඇදගෙන ආවේ නැත්තම් බාබා ගහලා පොලිසියට දෙන්නේ. තාමත් එතකොට හීරේ මෙයා. නිකන් හරි ඒජන්සියෙන් ගිහිල්ලා ගත්තේ නැත්තම්. ඉතින් ඒජන්සිය කරේ හරි. එයා ගැහුවත් ඒ හරි දේ තමයි මෙයා කරේ. ඒ සේවිකාවට එච්චර ලොකු වැරද්දක් කරපු සේවිකාවට ගිහිල්ලා උදව්වක් තමයි මේ ඒජන්සියෙන් කරගෙන ආවේ. නැත්තම් එච්චර ලොකු වැරද්දක් කරපු කෙනාව ඒජන්සියට තිබුණා. අනේ බාබා ඔයාලා බලාගෙන ඔයාලට නීතිය තියෙනව නේද? ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කිව්වනම් කොහොමද ඒ සේවිකාවට? මෙයා එහෙම කරේ නෑ. මෙයා එතනට ගිහිල්ලා පැය 3-4ක් ගේ ගහව ගේ ඉස්සරහා පිටගෙන ඉඳලා තියෙන බාබා එනකම්ම. එතුළට යන්න එපා කියලා බාබා. එහෙම කරපු ඒජන්සියට ඔයාලා ඇඟිල්ල දික් කරනවා. මට මේ ඒජන්සිය කවුද මන්ද කිසිම දෙයක් දන්නේ නැහැ. මම මෙතන කතා කරන සාධාරණ පැත්ත අරගෙන. දැන් ඔයාලා මීට කලින් එහෙම තමයි අර සේවිකාව සේපුව කඩන්න ගිය අවස්ථාවෙත් ඒ වීඩියෝ එක වොයිස් ටික පළ වුණාන් පස්සේ කිව්වා අනේ ඇයි ඔයාලා මේක පළ කරන්නේ මෙහෙම කරන්න එපා. ඒ අයට ලොකු අසාධාරණයක් කියලා. මෙතනත් ඔයාලා කියනවා මේකත් ඔයාලට අසාධාරණයක් කියලා. වැරදි කරනවා නම් දඬුවම් විඳින්න කල දේ පළ දේ කියලා දෙයක් තියෙනව නේද? මෙයා 2023 කරත් අද කරත් මේක වැරද්දම තමයි. ඒක හදාගන්න බලන්න ඔයාලා. මේ විදිහට කරන්න එපා කියලා ඔයාලා අනිත් සහෝදරියන්ට උපදෙස් දෙන්න. එහෙම නැතුව මේකෙන් අපිට ලොකු හානියක් වෙනවා අපිට ෆෝන් එක අහිමි වෙනවා කියලා ඇඬුවට හරියන්නේ නැහැ. මමත් කියන්නේ ෆෝන් එක අහිමි කරන්න ඕන කියලා තමයි. දැන් අපිට රාජකාරී වෙලාවල අපිට ෆෝන් පාවිච්චි කරන්න බෑනේ. ඩ්‍රයිව් කරන අතරතුර අපිට ෆෝන් පාවිච්චි කරන්න බෑ. අපි පැත්තක තියලා තමයි කරන්න ඕන. ඒ විදිහටම ගෙවල් වල සේවය කරන ඔයාලටත් ওই ටික තමයි එන්න ඕන. ඔයාලා ෆ්‍රී වෙලාවක ෆෝන් පාවිච්චි කරන්න TikTok කරන්න. මේ රාජකාරී වෙලාවල ෆෝන් එක පැත්තකින් තියලා තියන්න. එහෙම නැතු ඔයාලා බලන්නේ මේ වැරදි කරොත් ඒක හංගල පැත්තකින් තියලා නටන අය නටපල්ලා කියලා තමයි ඔයාලා කියන්නේ. අපි හොඳ ආකාරයෙන්ම දකිනවා මේ TikTok live වල ඇවිල්ලා කියන කුණහරුප ඕපදූප එකාට එක කොටා ගන්නවා එන කොටා ගන්නවා. මේ හැම දෙයක්ම අපි දකිනවා මේ TikTok එකේ. ඔයාලා විවේක වෙලාවල රෙස්ට් වෙලාවල ඔයාලා ඕන දෙයක් කරගන්න අපිට ඒක අදාළ නැහැ. ඔයාලා රාජකාරී වෙලාවල මේ දේ කරන නිසා ඔයාලට දීලා තියෙන මේ ෆෝන් පාවිච්චි කරන්න අවස්ථාව ඔයාලම තමයි නැති කරගන්නේ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ සහෝදරිය මෙයාගේ පොඩි වැරද්දක් හදාගන්න බැරිව ඒ වීඩියෝ එකේ එයා කලින් කරපු ප්‍රකාශය ඔව් මම ඒක නොදැනුවත්වම තමයි ඒක කරලා තියෙන්නේ කියලා එක්ක වීඩියෝ එක මෙයාට අයින් කරන්න තිබ්බා. එහෙම නැත්නම් ඔව්නේ කමෙන්ට් එකේ හරි මම කියපු වෙලාවෙදී ඔව්නේ ඒ දේ තමයි වෙලා තියෙන්නේ. පිලිපිනේ තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. මෙයා මේ සහෝදරිය ඇවිල්ලා මෙයාගෙන් ඒජන්සියෙන් ආපු කෙනා කියලා පිළිගත්තා නම් වැඩ ඉවරයි. ඒක පිළිගන්න බැරිව මෙයාලා මේ පොඩි දේවල්ටත් මෙහෙම උරණ්ඩුකම් පෙන්නනවා නම් ලොකු වැරදි වලට කොහොම මෙයාලා හැසිරෙයිද කියලා ඔයාලා හිතලා බලන්න. ඉතින් පොඩි දෙයක් වුණොත් ඔයාලගේ අතින් වැරද්දක් වෙනවා නම් ඒක පිළිගන්න පුළුවන් මානසික මට්ටමින් ඔයාලා ඉන්න. මේ විදිහට පොඩි දේවල්වලට මෙහෙම මේ මුරණ්ඩු වෙන්න එපා. වැරදි තමයි. පොඩි දේ වුණත් ලොකු දේ වුණත් වැරදි නම්
වැරදි කියලා බාර ගන්න තැනක ඔයාලා ඉන්න. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක මෙතනට අරගෙන ආවේ. මින් ඉදිරියට ඔයාලාට ෆෝන් නැති වෙනවා නම් ඒක ඔයාලාම කරගන්න දේවල් නිසාම තමයි වෙන කෙනෙකුට ඔයාලා එකෙන් ඩොස් කියන්න එපා. ඒජන්සියට හෝ මේක සමාජ මාධ්‍ය වල දාන අයට හෝ වැරදි කියන්න එපා. වැරදි කරන අය ඔයාලම තමයි. ඉතින් ඔයාලම තමයි ඒක අවස්ථාව නැති කරගන්න ඔයාලට. ඒත් මං කියන්නේ මේ ෆෝන් පාවිච්චි කරන එක රාජකාරී වෙලාවල ෆෝන් පාවිච්චි කරන එකෙන් වැළකී සිටින්න. ඒකෙන් ඔයාලටම තමයි බලපෑමක් කරදරයක් සිද්ධ වෙන්නේ. ඇයි කිව්වොත් ඔයාලා මෙහි රස්සාවට ඇවිල්ලා තියෙන ලංකාවේ ගොඩාක්ම වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙන මේ රටවලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා කරගත්තා නම් ඔයාලට රස්සාවක් නැති වෙනවා. සමහර විට හිරේ යන්නත් සිද්ධ වෙනවා. මොනව වෙයිද කියලා දන්නේ නැහැ. බාබලා ඉතින් තරහ ගියාම මෙයාට දැන් නහයෙන් ලේ එන තරම් ගහලා තිබුණා මේ ඒජන්සියෙන් ගිහලා බේරගත්ත හින්දා හොඳයි. එහෙම නැත්නම් තව මොනවද වෙයිද කියලා කවුද දන්නේ? මාරලා හැංගුවොත් කවුද දන්නේ? ඒ හින්දා මේ වගේ වැරදි කරන්න එපා කියලා තමයි මේ වීඩියෝ අපි ගෙනල්ලා ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් ඒක අල්ලගෙන මේ TikTok දාගෙන live ගිහිල්ලා මේක මේ මුරණ්ඩු ගමට මේව අල්ලගෙන ඔයාලා කෑකෝ ගැහුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයන් පලි නැහැ, ඒජන්සි පලිත් නැහැ. වැරදි නොකර ඉන්න කියලා තමයි ඔයාලට කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආව මම ඒ වෙනුවෙම තමයි මෙයාට විතර නෙවෙයි අනිත් සහෝදරයන්ටත් කියන්නේ ඔයාලගේ අතින් පොඩි වැරදි සිදු වුණොත් මුරණ්ඩුකම් නැතුව ඒක පිළිගන්න පුළුවන්, බාර ගන්න පුළුවන් මානසික මට්ටමින් ඔයාලා ඉන්න. මෙහෙම මුරණ්ඩු කරගෙන ඉන්න එපා. වැරද්ද කරා නම් ඒක බාර ගන්න. වැරදි කියන එක හැමෝගෙම අතින් සිද්ධ වෙන දෙයක් තමයි. ඉතින් ඒව කවුරු හරි අපිට පෙන්නලා දෙනවා නම් අපි ඒක හදාගෙන ඉදිරි ගමනට යන්න අපි පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ පණිවිඩය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මේක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරලා දැනුවත් කරන්න. මින් ඉදිරියටත් රාජකාරී වෙලාවල විශේෂයෙන්ම දරුවන් බලා ගන්න ගෘහ සේවිකාවන් ෆෝන් එක පැත්තකින් දීලා දරුවෝ බලා ගන්න. ඔයාලට රෙස්ට් වෙලාවක් තියෙවි. ඒ වෙලාවට ඔයා ෆෝන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ බරපතලම රාජකාරියක් තමයි මේ දරුවෝ බලා ගන්න එක. එතනත් මේ ආබාධිත දරුවන් බලා ගන්නවා කියන එක. ඉතින් මේක මෙයාලටත් බලපානවා, මේ අරාබි අයටත්, ඒ වගේම ඔයාලටත් ඊට වැඩිය බලපානවා. ඒ හින්දා මම මේ පණිවිඩය අරගාවේ. මේ වීඩියෝ එක බලන ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මින් ඉදිරියට මම ගෙන වැදගත්ම පුවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. අනිවාර්යෙන් වීඩියෝ යාළුවන්ට share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයිබෝන් යන්නේ ඉතින් B2B කුවේට අපි හොඳම දේ අඩුම මිලට ඔයාලට අවශ්‍ය කරන කාගෝ දාන බරු හැමදේම එකම වහලක් කටින් ගන්න පුළුවන් ඒ B2B අපේ. ඉතින් 97 93 70 50 මගේ නම්බර් එක කතා කරන්න. කතා කරලා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් අපි ඩෙලිවරි කරලා දෙනවා. ඩෙලිවරි ෆ්‍රී. කුවේට් එකේ ඕනම තැනකට. ඉතින් අඩුම මිලට ගන්න පුළුවන් එකම තැන. මේ දවස්වල ගොඩක් ඔෆර් තියෙනවා. කතා කරන්න 97 93 70 50 මගේ නම්බර් එක. සුබ දවසක්. ඩෝර් ටු ඩෝර් දාන්න ඕන කියලා ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් මම ඊට කලින් මම ඔයාලව දැනුවත් කරලා තියෙනවා සිංහ කාගෝ එක. ඊටවත් විශ්වාසවන්තයි. ඒක ඒ වගේම තමයි ආරක්ෂිතයි. ඒ වගේම තමයි ඔයාලට මුදල් නාසි වෙන්නෙත් නැහැ. මෙහෙන් අරගන්න මුදල් විතරයි ලංකාවෙන් කිසිම මුදලක් ඔයාලගෙන් අය කරන්නේ නැහැ. ඔයාලා ගෙදරට බඩු දානවා නම් ඩෝර් ටු ඩෝර් දානවා නම් මෙන්න මේ සිංහ කාගෝ එක තුලින් ඔයාලට බඩු ටික ගෙදර යවා ගන්න පුළුවන්. එයාලා ගාව ඉතින් එක ඔෆර් තියෙනවා. ඔයාලට තනි බැරල් එකේ දාන්නත් පුළුවන්. ඒ වගේම බැරල් දෙකක දාන්නත් පුළුවන්. ඒ වගේම මීටරේ පෙට්ටිය හෝ ඊට වැඩි පෙට්ටිය තියෙනවා නම් ඔයාලට ඩෝර් ටු ඩෝර් දාගන්න පුළුවන් මේ සිංහ කාගෝ තුලින්. ලංකාවට කාගෝ ගබඩා වලට බඩු දානවා නම් ට්‍රයිකෝ ඔරිජිනල් එකේ ඔයාලට බඩු දාන්න පුළුවන්. අනිත් කාගෝ වල ව්‍යාජ කාගෝ වල දාලා ඔයාලට නිකරුණේ වැඩි මුදලක් ඔයාලට ලංකාවේ ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙත් එහෙම තමයි. මෙහෙ එයාලා දිනාර එකක් දෙකක් ඔයාලා අඩුවෙන් ගත්තට ලංකාවේදී ඔයාලට ඒහා සමාන තවත් මුදලක් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. ට්‍රයිකෝ ඔරිජිනල් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ට්‍රයිකෝ ඔරිජිනල් ආයතනයේ බිලේ වම් පැත්ත උඩින් සීල් එකක් තියෙනවා රතු පාට ඔරිජිනල් කියලා. ඒ සීල් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ට්‍රයිකෝ ඔරිජිනල් කියලා. එහෙමත් නැත්නම් ඔයාලට ලේසිම ක්‍රමය මෙන්න මේ නම්බරේ ඔයාලා සේව් කරගන්න. මේක කුවේට් එකේ ට්‍රයිකෝ ඔරිජිනල් ආයතනයේ ඔෆිස් එකේ මහත්මයාගේ නම්බරේ තමයි මෙන්න මේ නම්බරේ. ට්‍රයිකෝ ඔරිජිනල් ආයතනය මේ කුවේට් රටේ මාලියාවේ විතරයි ඔෆිස් එක තියෙන, වෙන කොහෙවත් ඔෆිස් නැහැ. ඉතින් ඒ හින්දා මේ ඔෆිස් එකේ නම්බරේ තමයි මෙන්න මේක ඔයාලගේ ෆෝන් වල සේව් කරගන්න. සේව් කරගන්න ට්‍රයිකෝ ඔරිජිනල් කියලා. එතකොට ඔයාලට දන්නවා ඔයාලගේ බඩු දානකොට ඒ නම්බරේට කතා කරලා ඔයාලගේ බඩු දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඔයාලගෙන් ඉල්ලන ඕන ට්‍රයිකෝ ඔරිජිනල් ආයතනය ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බරේ ලබා දෙන්න. මේක ට්‍රයිකෝ ඔරිජිනල් ආයතනයේ ගබඩාවට බඩු දානවා නම් මේකට දාගන්න කියලා. ඉතින් එතන ඔයාලට වාසිය තියෙන්නේ ට්‍රයිකෝ ඔරිජිනල් එකෙන් ඔයාලා බඩු දැම්මම ආරක්ෂිතයි. ඒ වගේම වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි එහෙ ගබඩාවෙන් ඔයාලා බඩු නිදහස් කරන්න ගියාම ඔයාලගෙන් ඩොකියුමන්ට් charge කියලා අය කරන්නේ නැහැ. ඉතින් මෙතෙක් වෙලා මම ඔයාලට කිව්වේ ගබඩාවට බඩු දාලා ගබඩාවෙන් ඔයාලා ගිහිල්ලා නිදහස් කරගන්නවා නම්. ඉතින් මෙන්න මේ පණිවිඩය තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඔයාලා දන්න කෙනේ යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. අපි කොච්චර කිව්වත් දවස ගානේ අහුවෙන අය ඉන්නවම තමයි මේ ව්‍යාජ කාගෝ වලට. ඉතින් ඒ හින්දා තමයි මම හැමදාම ඔයාලට මතක් කරන්නේ ඔයාලගේ පහසුව කරාම ඉතින් නම්බර් ටික සේව් කරගන්න. ට්‍රයිකෝ ඔරිජිනල් ආයතනය ඔයාලා ගබඩාවට බඩු දානවා නම් මෙන්න මේ නම්බරේ සේව් කරගලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් මේ පණිවිඩය ඔයාලා දන්න කෙනේ යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මම දාන වැදගත්ම පුවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන. වීඩියෝ අවසාන තෙක් බැලුව ඔබ සැමෝටම සුබ දවසක්. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත YouTube නාලිකාව රටවිරු අපේ අයිතිය